කන්ට්‍රෝල් නෑ අපිට තියෙන්නේ ඌව මේ බිම වැටෙන එක. Hey boys, කොහමද? ඔන්න අද අපි යන්නේ ෆ්ලේල තම්බ්ලර් කියන ගේම් එක try කරන්න. ඔයගොල්ලෝ කවදාවත් මේ ගේම් එක try කරන්න නැති ඇති. අනිවාර්යෙන් මේ ගේම් එක කරලා බලන්න. සුපිරි ගේම් එකක්. සුපිරිම ඇනිමේෂන් තියෙන සුපිරිම ගේම් එකක්. රනින් ස්ටයිල් එක තමයි මේ ගේම් එකේ තියෙන්නේ. හැබැයි කඳු වැටියේ මූ එකපාරට වැඩන ඔන්ලි ස්ටෝරි බලා ගන්න පුළුවන් වුණාට දැන්. හොඳ බලන්න. මූ පිටරේට කොටන්න මූ හෙන හයියෙන් පාර ගහන නික් අන්දර කඩාගෙන ඉන්න. එහෙම සීන තියෙන සුපිරි ලස්සන සීන් කොන්නේ. අන්ඩුවම තමයි මෙන්න අපි left right තියෙනවා ඉතින් මේ පයින්න පුළුවන්. මම බලන්න boys වේගෙන් යන්න පුළුවන් දැන් ඇඟිලි දතලා හිටියා. තීරමන්නේ නැහැ boys දැක්කම. කොහොමද පාර ඇනිමේෂන් එක යටින් යනවා. ඔයගොල්ලෝ පේන්නේ. හෝම් එකට ගිහලා බලමු. ඒක නිකන් ට්‍රයල් එකක් වගේ. ට්‍රයල් ස්ටයිල්. මේකේ ෆීචර්ස් ගත්තොත් එහෙම මේකේ ඇනිමේෂන් ස්ටයිල් එක තමයි තියෙන්නේ. මේක රනින් ගේම් එකක් වගේ චුට්ටක් රනින් කියවල බිමට වැටිලා අපි ඌ බිමට ඇරෙන ඔටුවම කන්ට්‍රෝල් නෑ. අපිට තියෙන්නේ ඌව මේ බිම වැටෙන එකෙන් ඌ රෝල් වෙවි යන සීන් එකක්. කඳු වැටුවෙන් left right කියලා ජම්ප් කරලා වේගෙන් ඇහිලා යනම් මන් තියෙන මේ කස්ටියුම් පැත්තට නිකන් ලොක් කරලා තියෙන්නේ. මේක ඔෆ්ලයින් ගහන්නත් පුළුවන්. version 5 ඉඳන් ඉහළට තමයි මේ ගේම් එක තියෙන්නේ. play store එකේ මම මේ ගේම් එකේ link එක පින් කරලා තියන්නම් කමෙන්ට් බොක්ස් එකේ. තව මේක ගත්තොත් කියන්න දෙයක් නැහැ. හරි ෂෝක් ගේම් එක. The Racer the Phoenix. මෙහි මනම් ඉතින් සල්ලි නෑ එච්චර. වල සරලව අන්න රස බලන්න මේක මා රසයි. මේක MB 90ක් ඕගොල්ලන් ෆෝන් එකකට එරියට එක ගානේ බොස. MB මං දාගත්තේ 56ට. හරිද? මේක සුපිරි මට තියෙන මේ ස්කයි ඩයිවින් එක. MB මං දාගත්තේ 56ටද කොහෙද? සිටින් පැත්තට ගියොත් සවුන්ඩ් එක තියෙනවා. ක්‍රෙඩිට් එක යන අය තියෙනවා. මියුසික් තියෙනවා. අනම්මන ඔක්කොම තියෙනවා. මේකේ කන්දෙන් අපිව වැටෙනවා. අපි කන්දෙන් අර මේකට ගහලා අපිව කන්දෙන් වැටෙනවා. අන්න ඌ දිව්වා. ඊට පස්සේ ඌ බිම රෝල් වෙවි යනවා. නික අපි පඩි පෙලකින් වැටෙනවා වගේ ඌ බිම රෝල් වෙවි යනවා. ඊට පස්සේ ඌ අපිට කන්ට්‍රෝල් කරගෙන යන්න තමයි තියෙන්නේ. හොඳ බලන්න හරියටම ඕගොල්ලෝ. ඌ බිත්තරේට ගහනවා. ටෙස්ට් බෙර අපි මොන බිත්තරයක්ද අපි දන්නේ නැහැ. බිත්තරේට ගහනවා. බිත්තරේට උඩ පැනලයක් ගැහුවාම බිත්තරේ කැඩෙන්නේ නැහැ. බිත්තරේ ගහපාර කන්ද කඩන් යනවා. මාරයි නේද? ඔන්න ඕක කන්දෙන් බිමට වැටෙනවා. ඔන්න ඔහම බිමට වැටෙනවා. හරි ඔන්න ඕක බිමට වැටෙනවා. අපිට දැන් ඕක පාලනය කරන්න යන්න තියෙන්නේ. left එක වේදි. ලෝකේ තියෙන අමාරුම ගේම් එක මේක නෙවෙයි කියලා හිතන්න එපා. මේක තමයි සුපිරි ගේම් එක. හරි නෑ. ඒක සීන් එක ඇත්තද නෑ. හරි. පයින් ඕනේ අයියෝ. මුන්ද වේගින් යනවා. දැන් මේ ගස්සනවාට වෙන්නේ හරි ගස්න හැම සීන්. ඒ මොහොත යටින් ගියා. මොකද්ද චිකන්ද ඉන්නේ? අපි ආයෙ පාරක් ගහලා බලමු. සුපිරිම ගේම් එකක් දාගෙන බලන්න ඉතින් 1GB RAM ෆෝන් එක උනත් දාගෙන බලන්න පුළුවන් ලැග් වෙන්නේ නැහැ. ලස්සන ගේම් එක ගහන්න පුළුවන්. සුපිරිම ගේම් එකක් ඉතින් මේ වගේ ගේම් එකකට මේ වගේ ඇනිමේෂන් ගේම් එකක් බලන්න ලස්සන. ඊට කලින් ඔයගොල්ලෝ මට පොඩි දෙයක් කියන්න දෙනවා. සබ් 50 වෙන්න තව සබ් ඕනේ 40ක්ම ඕනේ ඉතින් අනිවාර්යයෙන්ම සබ් කරලා සපෝට් එකක් දෙන්න. මා අවිත් ඉතින් කොල්ලෝ අපිට මිනිස්සු බලන්න මේ බායියෝ බමි ගහන්න අමාරුයි. මට සෙට් වෙච්ච අමාරුම ගේම් එක ෆ්‍රී ෆයර් රේසින් ඊට වඩා. ආයෙත් මෙහෙම සීන් එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම සබ් කරලා ඉතින් බෙල් අයිකන් එකත් ඕක තියාගන්න. හරිද? මේ වගේ ඔයගොල්ලෝ 60ක් දැකලා නැති ගේම් ප්ලේ එක අනිවාර්යයෙන්ම කියනවා ඉතින්. මේ ගේම් එක මං හිතනවා දැන් මේක බලන ඔයා සමහරවිට මේ ගේම් එක ගහලත් ඇති. මට කලින් වගේ ගහන්න පුළුවන්. නැත්තම් මම නම් හිතන්නේ 100ට මේක බලන 90%ක්වත් මේ ගේම් එක ගහලා නැහැ ෂුවර් ඇන් ෂොට් වල. අන්න ස්කයිලයින් අඩේ අර මගේ ආච්චිට මේ ගේම් එක බලන ඔයා හරි අපි මොකද්ද දන්නෙත් නෑ බා. තියෙනවා ඔප්ෂන්
ෆීචර්ස් නැච්චර නෑ හැබැයි ලස්සන ඇනිමේෂන් සුපිරි ග්‍රැෆික් තියෙන ගේම් එකක් ආයේ රේස් එකක් සීන් එක තියෙන ඌව පාස් කරා ස්කයි ඩයිවිං එකක් කර ඉස්සරහින් තියෙනයි කියලා අපිට පෙන්නනවා බලමු ගිහින් අමාරු මේක ගන්න මොකද පෙරලි යන්නේ හරි අරේ අඩෝ මොකද කරන්නේ වෙන්නේ අම්බෝ චුට්ටක් දැන් ස්කයි ඩයිවිං එක මේකේ අමර අතින් ගන්න අතෝ මෙන්න ගොඩක්ම අපු දුරදු දාප්පු ඒක හිතන්න මොකේද මෙයාගේ ඔයගොල්ලෝ මං හිතනවා මේක නම් මයික බලන 90%ක් මේක මේ ගේම් එක දැකලා නැතුනේ හොඳයි මේ ගේම් එක මගෙන් බලලා දැනගන්න අය 90%ක් විතර ඇති මේ දින මං කලින් ගාපු විදිය මේ තියෙන උඩින් බා අයියෝ වැඩන්නේ මේ ගේම් එක නම් 90%ක්වත් ගහලා දැකලා නැතුව ඇති හරි ඒ නිසා මම ඔයගොල්ලන්ට මතක් කරන්නේ මේ ගේම් මේ වගේ දැකලා නැති ගේම් ප්ලේ බලා ගන්න ඕන මගේ channel එක අනිවාර්යයෙන් subscribe කරලා තියාගන්න හරි අනේ අම්මා පල් උගේ ආච්චිට මොන මගුලක් කියලා මන් දන්නේ අරේ වැද්දි සීන් එකකින් නෑ සුපිරි කොල්ලෝ තමයි ආච්චි ඉස්කරේනේ මගේ නෑ යාළුවනේ හුට්ටා පටස් අර බිත්තරේ ඉස්සරහින් තියෙන සීන් එක තේරෙන්නේ මෝ මේ බිම මූට චුට්ටක් දුවනවා නම් ඒ බිත්තරේ ගනින් බිත්තරේ අම්මෝ වචන කලින් අපි මීටට ලස්සන දුරක් ආදාප්පෝ ඉතින් බොයිස් මේක තමයි ලෝකේ තියෙන අමාරුම ගේම් එක හරි ලෝකේ තියෙන අමාරුම ගේම් එක මම ඔයගලන්ට කියන්න ඕනේ ලෝකේ තියෙන අමාරුම ගේම් එක ආයෙත් පැටෙනවා රෝල් වෙලා යනවා මේ මාස්ටර්දී උඩින් යන්න මම මේ ස්ක්‍රීන් එකේ ඇඟිලි දෙකෙන් තද කරන් හිටියා හැබැයි අන්දාසින් එකක්වත් නැහැ සහෝදර මොකක්ද මේ කේක් මැප් වෙනස් වෙනවා සුපිරි මැප් එක සුපිරි මේ ලයිටින් ස්කී සුපිරිම ග්‍රැෆික් එකේ බලනකො ලස්සන මේ කියන්නේ මොකද මෙයා දෙන්නේ මේසිකට මැරෙන්නෙත් නෑ වෝනින් එකක් යනවා මට උඩින් යන්න ඕනේ වෝනින් එකට එදි මොකද දාලා ලාවා සීන් නැද්ද අන්න අපෝ ඉන්සිරටේට මට එච්චර ඉංග්‍රීසි බෑනේ රේස් යුවර්සෙල්ෆ් අපි දැන් ගහ මැච් එකේ ඌට වඩා අපි ඉස්සරහින් යන්න බලමු ඌට කියන්නේ මට වඩා හරිම සතුටින් මේ මාස්ටර් ඇදී මේ ගේම් එක පට්ට අමාරුයි සුපිරිම අමාරුවත් ඒක සුපිරිම ගේම් එක දැද්ද චුට්ටා හිටගෙනත් ඉන්නවා මේ ගා ඉතින් කවුද මේ වගේ ගේම් හිතන්නේ මේව හදනව හැදුවත් මේ ගේම් එක මෙහෙම කන් දෙකින් වැටිලා මුව බඩ ගාගෙන යන නේ මුව වැටලා අම්මට හිටිලා සනක් වෙලාම නර මොකක්ද ඒ උනේ ලයිව් දෙන්න බලන්න ඕනේ ලයිව් වෙන්න ඉතින් සබ් 50ක් ගහන්න සපෝට් එකක් දෙන්නලා පේනවනේ අපි විඳින දුක මේ වගේ අමාරු කාර්යයක් කරන්න කාටද ලේසි එන්න දිව වණ්ඩ විතරේ සික්කි අම්මෝ මේ ලා මොනාද කරේ උනේ මේක ලේසියකට මැරෙන්නේ නැහැ කියන උනන්ද බා ලේසියකට මැරෙනවා බලහන්කෝ මොනවාද මේක අනම්මන වලට හැප්පුණාට බැරි නෑ අර මොකද්ද මලක් තියෙන අර කන මල ඒකට හැප්පුණා ඒකට ළඟට ගෑවුනොත් ඒකින් මෙයා වෙනවා මේක මේ මොනවාද එන දැන් සීන්න ස්කයි ඩයිවිං එක අරන් යන්න ඕනේ බා ගස් වල කේස් නේ හරි ඒ පාර පොලේ රියා බේස් ජම්පරේ දාන්න බෑවනේ මොනවා කියනවා මන් දන්නේ ආවම මේක ලාවා තියෙනවා අනම්මන තියෙන මේ වගේ ගේම් මම මාර සුපිරි ලස්සනයි බලන්නකො ඇනිමේෂන් ග්‍රැෆික් කියන්න දෙයක් නැහැ නේද මේ වගේ ගේම් ඒ ආයෙත් සුදු පාට වෙන තැන අම්මෝ යාති දාලා ගන්නකො මාරක් කෙලියන්නේ මේක
මෙයාගේ ගේම් නම් මම අනිවාර්යයෙන්ම කමෙන්ට් බොක්ස් එකේ පින් කරලා කියන්නම් මේක ලින්ක් එක ඔයගොල්ලෝ දාගෙන බලන්න සුපිරි ලස්සන ගේම් එකක් ඉතින් බොයිස් හොඳේ ලස්සනයි MB අම්මට උඩු MB මේක 56යි යා 56යි මණ්ඩයට 56කටද කොහෙද 56කටද කොහෙද ඔයගොල්ලෝ දාගෙන බලන්න සුපිරි ගේම් එකක් ඉතින් 1GB ෆෝන් එකකට උනත් version එක 5 තියෙන ෆෝන් එක උනත් දාන්න බෑනේ අපි රේස් එකක් රේස් යල්ලු අnder රතු පාට ඕන්නේ නැත් තියෙනවා හරි අරේ ඩස්ටා ඩික්කුන් රුගුන් ඔන්ඩ දම් පාට මලට හැපුම මේ වෙනවා අඩු ඉවරයි නන්නේ අම්බෝ යාචිට හාගන්න බං ඇති බන්ද ඇති අවිනාත්තම ඇති යන්ඩ බතුට ඉන්නක මේ ගේම සිටින් මේ ඔගලන් බලාගන්න පුලා සවුන්ට ටොටොන් ඩොන් හරි හෝම් මේක ඉන්නේ කස්ටම් පැත්‍රිය මුගේ අතිර හාගන්න දා වැද්ද වල්වානචර වැද්ද සමහන්න කිසි ගැලපීමන්න අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකන නැත්තෝල් කරලා තියාගන්න මේ වගේ කවුරුත් ප්ලේ කරපු නැති සුපිරි ගේම් ප්ලේ බලන්න මේ වගේ ගේම් මම නම් හිතන්නේ YouTube එක කවුරුත් ප්ලේ කරලා ඇති කියලා සිංහල හරිද ළඟදී පටන් ගත්ත channel එක අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් සපෝට් එකක් දෙන්න ඒ වගේම ලයිව් වෙන්න බලාපොරොත්තු වෙනවා ලොකු ඉන්ට්‍රස්ටිං වැඩ ටිකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා ඒ නිසා ඒවට සපෝට් එකක් දෙන්න හරියටම channel එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකන නැත්තෝල් කරලා තියාගන්න මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න සබ් 50 කරාට පස්සේ මොකක් හරි දෙන්න බලන්න බලමු නේ සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙනවා එහෙනම් අපි ගියා ජය වේවා